හරි. එන මාතෘකාවක් සරල රේඛාව. කියන්න සරල රේඛාව. මාතෘකාව කියන්න සරල රේඛාව. හරි. එතකොට මේක ඛණ්ඩාංග ජ්‍යාමිතිය පාඩමට තමයි මේක අයිති වෙන්නේ. සරල රේඛාව කියන්නේ අපේ උසස් පෙළ විභාගයේදී ලකුණු 175ක ගාණක්. ඒක සරල රේඛාවයි වෘත්තයයි දෙකම එකට එකතු වෙලා තමයි එන්නේ. ඉතින් අපි ඉස්සලාම අද කරන්නේ සරල රේඛාව. ඒකේ පළවෙනි වාරයට අදාළ සියලුම දේවල් අද අපි කවර් කරනවා. ලියන්න දෙන මාතෘකාව සරල රේඛාව. සරල රේඛාව. සරල රේඛාව. හරි. සරල රේඛාව තමයි අපේ මාතෘකාව. මොකද්ද සරල රේඛාව කියලා කියන්නේ? දැන් ඉස්සෙල්ලා අපි සරල රේඛාව හඳුනගෙන ඉන්නේ මේ සරල රේඛාව කියන්නේ මොකද්ද? අදහසක් තියනවාද? සරල රේඛාව කියන්නේ මොකද්ද? සරල රේඛාව. මොන වගේ දෙයක්ද සරල රේඛාවක් කියලා කියන්නේ? අපි දන්න දෙයක් හරි. අපි දන්න දෙයක්. ඉතින් සරල රේඛාවක් කියලා කියන්නේ යම්කිසි නිශ්චිත දිශාවක් ඔස්සේ චලනය වන පතයක්. තේරුණාද? මෙන්න මේ වගේ මේ බලන්න. එතකොට අපි අරගත්තොත් එහෙම මෙයා යන්නේ නිශ්චිත දිශාවකට මේ. මෙන්න සරල රේඛාව. හරි? මෙන්න සරල රේඛාව. සහ මෙන්න සරල රේඛාව. හරි? මෙයා යම්කිසි නිශ්චිත දිශාවක් ඔස්සේ තමයි චලනය වෙන්නේ. හරි? එතකොට මෙන්න මේ වගේ ඒවට කියනවා සරල රේඛා කියලා. දැන් මේ සරල රේඛා අපි නම් කරන්න ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂර දෙකක් භාවිත කරනවා මේ. මෙයා මම ගත්තොත් AB, මෙයා මම ගත්තොත් CD, මෙයා මම ගත්තොත් EF, මෙයා මම ගත්තොත් GH. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි නම් කිරීම කරන්නේ සරල රේඛාව. හරි? right. දැන් ලියා ගන්න සරල රේඛාව කියලා දාලා ලියන්න සරල රේඛාව යනු ලියා ගන්න. සරල රේඛාව යනු ලියන්න. සරල රේඛාව යනු යම්කිසි නිශ්චිත දිශාවක් ඔස්සේ. සරල රේඛාව යනු යම්කිසි නිශ්චිත දිශාවක් ඔස්සේ. යම්කිසි නිශ්චිත දිශාවක් ඔස්සේ. යම්කිසි නිශ්චිත දිශාවක් ඔස්සේ චලනය වන ලක්ෂයක පතය. චලනය වන ලක්ෂයක පතය. චලනය වන ලක්ෂයක පතය. යම්කිසි නිශ්චිත දිශාවක් ඔස්සේ චලනය වන ලක්ෂයක පතය. චලනය වන ලක්ෂයක පතය සරල රේඛාව ලෙස හඳුන්වයි. සරල රේඛාව ලෙස හඳුන්වයි. ලියා ගන්න. සරල රේඛාව කියලා කියන්නේ යම්කිසි නිශ්චිත දිශාවක් ඔස්සේ චලනය වන ලක්ෂයක පතය. චලනය වන ලක්ෂයක පතය සරල රේඛාව කියලා තමයි අපි කියන්නේ. හරි? එතකොට මෙයාගේ පතය, ඒ කියන්නේ ගමන් මාර්ගය. හරි? හරි. ඊට පස්සේ දැන් සරල රේඛාව දැන් වැඩේ හරි. දැන් එතකොට මේ සරල රේඛා කොහෙද තියෙන්නේ? හරි? මේ දෙවෙනි සීන් එක. දැන් මේ සරල රේඛා කොහෙද තියෙන්නේ? හරි? මේ සරල රේඛා තියෙන්නේ ඛණ්ඩාංක අක්ෂ පද්ධතියේ. තේරුණාද? ඛණ්ඩාංක තලය කියලා අපි කියන්නේ සාමාන්‍ය පෙළදී. එතකොට මේ ඛණ්ඩාංක තලය කොහොමද? මේ ඛණ්ඩාංක තලය කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලා අපි එන්නේ නේද? අපිට මේ සිද්ධිය දැන් දැනෙන්නේ මේ. දැන් ඛණ්ඩාංක තලය කියන්නේ මොකද්ද? දැන් තලයක්. හරි ඛණ්ඩාංක තලය කියලා කියන්නේ කවුද කියලා අහනවා. ඒ කියන්නේ දැන් කවුද මේ ඒ කියන්නේ මොකද්ද ඛණ්ඩාංක තලය කියලා අහනවා. එතකොට මොකද්ද අපි කියන්නේ? දැන් ඛණ්ඩාංක තලය හඳුන්වන්න පුළුවන් වෙන්නේ අපිට. දැන් අපි ඒක හඳුන්වන්නේ මෙන්න මෙහෙමයි. මේ බලන්න. තාත්වික සංඛ්‍යා රේඛාව දැන් අපි දන්නවා නේ. දැන් අපි මෙහෙම ඇඳුත් එහෙම මේක තාත්වික සංඛ්‍යා රේඛාව. මේ තියෙන්නේ. මෙයා තාත්වික සංඛ්‍යා රේඛාව. හරි. එතකොට මේ තාත්වික සංඛ්‍යා රේඛාව මෙන්න මේ ආකාරයෙන් තියෙන්නේ. එතකොට මේකේ සියලු අවයව නියෝජනය වෙනවා. ඒ කියන්නේ මේ සියලු තාත්වික සංඛ්‍යා මේ සංඛ්‍යා රේඛාවේ නියෝජනය වෙනවා. එතකොට සංඛ්‍යා රේඛාවක් අපි අඳින්නේ මෙන්න මෙහෙම ඇඳලා මෙන්න මෙහෙම ඊතලයක් දාන්න. හරිද? එතකොට මේ සරල රේඛා දෙකක් ගන්න වෙනවා අපිට. හරි?
මේ වගේ සරල රේඛා දෙකක් එකිනෙකට ලම්බකව ඡේදනය වෙනවා. එකිනෙකට ලම්බකව ඡේදනය ඔන්න ඕනේ. එවන් සරල රේඛා දෙකක් එකිනෙකට ලම්බකව ඡේදනය වීමේදී ඛණ්ඩාංක තලයන් නිර්මාණය වෙනවා. තේරුණාද? එතකොට මේ ඡේදන ලක්ෂය අපි ගන්නෙ මූල ලක්ෂය කියලා. මෙන්න මෙහිම. හරි තේරුම් ගන්න වැඩි. එතකොට මේ තාත්වික සංඛ්‍යා රේඛා දෙකක් මේ තාත්වික සංඛ්‍යා රේඛා දෙකක් එකිනෙකට ලම්බකව ඡේදනය වීමේදී සංඛ්‍යාවෙන් මොකද හදන්නේ අපිට මේ ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය නැත්නම් ඛණ්ඩාංක තලයක් හැදෙනවා. තේරුණාද? මේ තාත්වික සංඛ්‍යා රේඛා දෙකක් එකිනෙකට ලම්බකව ඡේදනය වීමෙන් අපිට හැදෙනවා මොකද්ද ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය නැත්නම් ඛණ්ඩාංක තලය. මේක තමයි නම් ඛණ්ඩාංක තලය කියලා අපි කියන්නේ. එතකොට මේ ඛණ්ඩාංක තලය අපි මේ දන්න දේවල්. මෙයා මේ පැත්තට ධනා ගියා. මේ 1 2 3 4 මෙයා 5. හරි මේ පැත්තට ඍණාගයන් එන්නේ. මේ සාමාන්‍ය පෙළ සිද්ධි. මෙහෙම නෙන්නේ. තේරෙනවද? ඊට පස්සේ මේ පැත්තේ ඉඳලා මම ගත්තොත් එහෙම මෙයා මේ පැත්තේ ඍණාගයන්. හරි මේ පැත්තේ ධනාගයන්. මේව තමයි අපි ඛණ්ඩාංක තලයේ තියෙන්නේ. එතකොට මෙයාට කියනවා අපි x අක්ෂ කියලා, මෙයාට කියනවා අපි y අක්ෂ කියලා. හරි එතකොට මේ x අක්ෂය y අක්ෂය කියන්නේ මොකක්ද කියලා කවුරු හරි අහුවොත් එහෙම අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ බලන්න. මේ සියලු දැන් මෙන්න මේ සංඛ්‍යා රේඛාවේ සියලුම තාත්වික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ අවයවයක් අපි ගන්නවා x කියලා. ඔන්න ඔහොමයි ගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ y අක්ෂය කියන්නේ මොකක්ද? සියලු තාත්වික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ අවයවයේ y. ඔන්න ඕක තමයි x අක්ෂය y අක්ෂය කියලා මෙතන නිකන් අදහසක් ගන්න. එතකොට මෙන්න මේ අක්ෂ දෙක එකිනෙකට ලම්බකව ඡේදනය වීමෙන් තමයි අපිට සෑදෙන්නේ මොකද්ද? ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය. හරි ලියාගන්න ඊට පස්සේ මාතෘකාව ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය. ලියන්න ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය. ලියන්න ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය. ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය වරහන් ඇතුලේ දාගන්න ඛණ්ඩාංක තලය. ඛණ්ඩාංක තලය. ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය මාතෘකාව වරහන් ඇතුලේ දාන්න ඛණ්ඩාංක තලය. ඛණ්ඩාංක තලය. හරි ලියාගන්න. ලියාගන්න. තාත්වික සංඛ්‍යා රේඛා දෙකක්. තාත්වික සංඛ්‍යා රේඛා දෙකක්. තාත්වික සංඛ්‍යා රේඛා දෙකක්. තාත්වික සංඛ්‍යා රේඛා දෙකක් එකිනෙකට ලම්බකව ඡේදනය වීමේදී තාත්වික සංඛ්‍යා රේඛා දෙකක් එකිනෙකට ලම්බකව ඡේදනය වීමේදී තාත්වික සංඛ්‍යා රේඛා දෙකක් එකිනෙකට ලම්බකව ඡේදනය වීමේදී සෑදෙන තලය සෑදෙන තලය ඛණ්ඩාංක තලය ලෙස හඳුන්වයි. සෑදෙන තලය ඛණ්ඩාංක තලය ලෙස හඳුන්වයි. සෑදෙන තලය ඛණ්ඩාංක තලය ලෙස හඳුන්වයි. හරි තාත්වික සංඛ්‍යා රේඛා දෙකක් එකිනෙකට ලම්බකව ඡේදනය වීමේදී සෑදෙන තලය ඛණ්ඩාංක තලය ලෙස හඳුන්වයි. මෙහි ඡේදන ලක්ෂය එතරම් ලියාගන්න. මෙහි ඡේදන ලක්ෂය ඒ කියන්නේ මේ සරල රේඛා දෙක කැපෙන තැන මෙහි ඡේදන ලක්ෂය මූල ලක්ෂය ලෙස හඳුන්වයි. මෙහි ඡේදන ලක්ෂය මූල ලක්ෂය ලෙස හඳුන්වයි. මෙහි ඡේදන ලක්ෂය මූල ලක්ෂය ලෙස හඳුන්වයි. එය බිඳුව ලෙස ලකුණු කරයි. හරි එය බිඳුව ලෙස ලකුණු කරයි. මේ තියෙන බිඳුව දාන්න. මේ දෙන්නගේ ඡේදනය වෙන ස්ථානේ බිඳුව. හරි එය බිඳුව ලෙස ලකුණු කරයි. අඳින්න බලන්න මේ ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය. මේක අඳගන්න. ඛණ්ඩාංක තලය ඛණ්ඩාංක අක්ෂ පද්ධතිය. මේක අඳගන්න. හරි මම ටිකක් ලොකයක් අඳින්නම්.
මෙයා මෙයා x අක්ෂේ මෙයා y අක්ෂේ. හරි මේ ඉන්නේ මූල ලක්ෂ්‍ය බිඳුව ලෙස ලකුණු කරන. හරි මූල ලක්ෂයෙන් මෙයා මේ දකුණු අත පැත්ත සංඛ්‍යාව වලට අපි කියන්නේ ධන සංඛ්‍යා. හරි මේවට අපි කියන්නේ ධන සංඛ්‍යා. හරි ධන නිකිල කියලා කියනවා. හරි මේ පැත්තේ නම් ඉන්නේ ඍණ සංඛ්‍යා. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 මේ ආකාරය යනවා. හරි ඊට පස්සේ පල්ලේ තියෙන සංඛ්‍යා ඍණ සංඛ්‍යා මෙයා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඍණ 8 හරි ඊට පස්සේ මේ පැත්තේ ධන සංඛ්‍යා 1 2 3 4 5 6 7 ඔන්න ඔය ආකාරයෙන් ලකුණු කරගන්න පුළුවන්. හරි ඇදලා ඉවරයිනේ. හරි ඊට පස්සේ ලියන්න මෙහෙම. මෙන්න මේ x අක්ෂයේ ගාවට ඊතලයක් ගහලා ලියන්න. හරි මේ x අක්ෂයේ ගාවට ඊතලයක් ගහලා ලියන්න මෙන්න මෙහෙම ලියාගන්න. ලියන්න මෙම සංඛ්‍යා රේඛාව මත 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 අනන්තයක් වූ තාර්කික සංඛ්‍යා පවතී. මෙම සංඛ්‍යා රේඛාව මත අනන්තයක් වූ තාර්කික සංඛ්‍යා පවතී. හරි අපි තාර්කික සංඛ්‍යා කියන මාතෘකාව ගිය සතියේ කතා කරා. එතකොට මේ සංඛ්‍යා රේඛාවක තාර්කික සංඛ්‍යා රේඛාවක තාර්කික සංඛ්‍යා අනන්තයක් තියෙනවා කියලා අපි එදා කතා කරා. එතකොට මේ තාර්කික සංඛ්‍යා රේඛාව මත තාර්කික සංඛ්‍යා අනන්තයක් තියෙනවා. හරි මෙන්න මේ සංඛ්‍යා දෙකක් අතර තාර්කික සංඛ්‍යා අනන්තයක් තියෙනවා. හරි අනන්තයක් වූ සංඛ්‍යා තියෙනවා. එහෙනම් ලියන්න මෙම සංඛ්‍යා රේඛාව මත අනන්තයක් වූ තාර්කික සංඛ්‍යා පවතී. හරි ඊට පස්සේ ලියන්න එම අනන්තයක් වූ තාර්කික සංඛ්‍යා නියෝජනය කරන එම අනන්තයක් වූ තාර්කික සංඛ්‍යා නියෝජනය කරන කියගන්න එම අනන්තයක් වූ තාර්කික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ තාත්වික සංඛ්‍යාව x වේ. එම අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ තාත්වික සංඛ්‍යාව x වේ. එම අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ තාත්වික සංඛ්‍යාව x වේ. එම නිසා මෙය x අක්ෂය ලෙස හඳුන්වයි. එම නිසා මෙය x අක්ෂය ලෙස හඳුන්වයි. හරි නිකන් අදහසක් ගන්න. දැන් අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ සියලු දේවල් අපි දැනගන්න මේ x අක්ෂය මොකද්ද මේ x අක්ෂය යඳින්නේ මොකද්ද x අක්ෂය කියලා කියන්නේ හරි y අක්ෂය කියලා කියන්නේ මොකද්ද මේ khණ්ඩාංක තලය කියලා කියන්නේ මොකද්ද මේ සියලු දේවල් වල අදහසක් ඔළුවේ තියෙන්න ඕනේ හරි නැත්නම් මේ නිකන් මෙයා khණ්ඩාංක තලය කියලා ඇඳලා වැඩක් නැහැ ඒක නිසා ඉගෙන ගන්න මේ තියෙන තලයට කියන නම සහ මේ සංඛ්‍යා රේඛාව වලට මොනවද කියන්නේ මේ සංඛ්‍යා රේඛා හැදෙන්නේ කොහොමද ඒ සියලු දේවල් දැනගන්න හරි හරි ලියාගන්න එහෙනම් මොකද්ද අපි කිව්වේ x අක්ෂය කියලා කියන්නේ මෙම සංඛ්‍යා රේඛාව මත අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා ඇත. එම අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ තාත්වික සංඛ්‍යාව x වේ. හරි එම අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ තාත්වික සංඛ්‍යාව x වේ. එම නිසා මෙය x අක්ෂය ලෙස හඳුන්වයි. හරි අදහසක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ y අක්ෂය ගාවින් ඊතලයක් ගහලා ලියා ගන්න y අක්ෂය දැන් පොඩ හඳුනා ගමු. හරි y අක්ෂය ගාවින් ලියන්න ඊතලයක් ගහලා ලියන්න මෙම සංඛ්‍යා රේඛාව මත ලියා ගන්න මෙම සංඛ්‍යා රේඛාව මත අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා ඇත. මෙම සංඛ්‍යා රේඛාව මත අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා ඇත. ලියා ගන්න මෙම සංඛ්‍යා රේඛාව මත අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා ඇත. එම අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ තාත්වික සංඛ්‍යාව y වේ. එම අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ තාත්වික සංඛ්‍යාව y වේ. එම අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ තාත්වික සංඛ්‍යාව y වේ. එම නිසා මේ y අක්ෂය ලෙස හඳුන්වයි. එම නිසා මේ y අක්ෂය ලෙස හඳුන්වයි. හරි නිකන් අදහසක් ගන්න. මේ x අක්ෂයේ මොනවද වෙන්නේ y අක්ෂයෙන් මොනවද වෙන්නේ කියන එක නිකන් අදහසක් ගන්න. හරි ලියා ගන්න. මම මේ කියවනවා මේ චුට්ටක් වේගෙ වැඩි නම් කියන්නේ. ලියාගත්තේ නැත්නම් කියන්න මම ආයි පාරක් කියවන්නම්.
ලියාගත්තද කට්ටිය? හරි. නැවත කියවන්නද? ලියාගන්න. මෙම සංඛ්‍යා රේඛාව මත අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා ඇත. එම අනන්තයක් වූ තාත්වික සංඛ්‍යා නියෝජනය කරන සාධාරණ තාත්වික සංඛ්‍යාව y වේ. එම නිසා මෙය y අක්ෂය ලෙස හඳුන්වයි. හරි? එම නිසා මෙය y අක්ෂය ලෙස හඳුන්වයි. එම නිසා මෙය y අක්ෂය ලෙස හඳුන්වයි. හරි? ඊට පස්සේ ලියා ගන්න මාතෘකාවක් ඛණ්ඩාංග තලයේ ලක්ෂ ලකුණු කිරීම. ඛණ්ඩාංග තලයේ ලක්ෂ ලකුණු කිරීම. මාතෘකාවක් දාගන්න ඛණ්ඩාංග තලයේ ලක්ෂ ලකුණු කිරීම. ඛණ්ඩාංග තලයේ ලක්ෂ ලකුණු කිරීම. මේ සියල්ලම දන්න දේවල් අපි හන්නේ. හරි? මේ ඛණ්ඩාංග තලයක් ඇඳ ගන්න. ඇඳගෙන මෙන්න මේ ලක්ෂ ටික ලියා ගන්න. ඒ ලක්ෂය අපි ගමු. ඒ ලක්ෂය ලියා ගන්න 4 6. ඒ ලක්ෂය 4 6. B ලක්ෂය ඍණ 2 ඍණ 3 2. ඊට පස්සේ C ලක්ෂය ඍණ 4 ඍණ 6. ඊට පස්සේ D ලක්ෂය 6 ඍණ 5. එල 6 ඍණ 5. මට මේ ලක්ෂ ටික ලකුණු කරලා WhatsApp එකට පොඩි මැසේජ් එකක් දාන්න. මේ ලක්ෂ ටික ලකුණු කරලා WhatsApp එකට මට දාන්න ෆොටෝ එකක්. හරි? කරගෙන යන්න. කරගෙන යන්න. තේරෙනවද? හරි. අඳුරු වගේ. හරි. ලියන්න. මේක කරලා මට දාන්න WhatsApp message එක. ලක්ෂ ලකුණු කිරීම. ඛණ්ඩාංග තලයේ මත ලක්ෂ ලකුණු කිරීම. කරගෙන යන්න. ඛණ්ඩාංග තලයේ මත ලක්ෂ ලකුණු කිරීම. ඛණ්ඩාංග තලයේ මත ලක්ෂ ලකුණු කිරීම. මේ කරලා ඉවර වෙලා මට WhatsApp එකට දාන්න ෆොටෝ එකක්. කරූප එක බලන්න ඕනේ. දැන් නියතමානීව කරන්න හරි. අප්පෝ මේක න ලේසි මේක ඇති දෙයක් නෑ එහෙම කියලා හිතන්න එපා හරි. මේක පාඩුවේ කළා ගානට ලස්සන මෙසේජ් එකක් දාන්න WhatsApp එකට. මොකද මේ පාඩමේ මේ තියෙන ගාන ගොඩක් කට්ටිය එක්සෑම් එකේ අතරින් ගානක් හරි. ඒක නිසා මේක අතරින් අවශ්‍ය නැති සහ මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ගානක්. ඒක නිසා මේක අතරින් එපා කවුරුත් හරි. මේක පාඩුවේ ලස්සනට පිළිවෙලට කරගෙන යන්න. හරි දාන්න බෑ මෙසේජ් එක. වේගින් කරන්න. වේගින් අඳින්න. හරි එක්කෙනෙක් දාලා තියෙනවා හරි. හරි. දැන් මෙන්න බලන්න වැඩේ. හරිද? දැන් මේ ඛණ්ඩාංකයක ලක්ෂයක් ලකුණු කරනවා කියන්නේ මෙන්න මේකයි සිද්ධිය. දැන් බලන්න මේ අපි ඉස්සල්ලාම මේ A කියන ඛණ්ඩාංකේ ලකුණු කරන්නේ කොහොමද 4 6. එතකොට ඉස්සල්ලාම අපි x ඛණ්ඩාංකේ තමයි ලකුණු කරන්නේ. x, y ආකාරයේ තමයි මේ ඛණ්ඩාංක තලයේ ඛණ්ඩාංක පිහිටන්නේ. එතකොට ඉස්සල්ලාම මෙයාගේ x ඛණ්ඩාංකය බලන්න x ඛණ්ඩාංකය කියද 4යි. මේ බලන්න. ඒ x ඛණ්ඩාංකය 4 ගන්නේ මෙන්න මෙහෙමයි. මේ බලන්න.
මෙයා අපි කියවන්නේ මෙන්න මේ මූල ලක්ෂ්‍ය අනුබද්ධයෙන්. හරි. එතකොට මේ මූල ලක්ෂ්‍යයේ සිට හරි තේරුම් ගන්න වැඩි මේ මූල ලක්ෂ්‍යයේ සිට x අක්ෂයේ දිගේ ඒකක හතරක්ද මේ 1 2 3 4යි. ඒකක හතරක්ද? හරි. එතෙන් සිට ඊට සමාන්තරව y අක්ෂයේ මේ දිගේ ධන පැත්තට මේ බලන්න. එතෙන් සිට ඊට සමාන්තරව y අක්ෂයේ දිගේ ධන පැත්තට ඒකක 6ක් දුරින් මෙන්න මේ ඒ ලක්ෂ්‍ය පිහිටා ඇත. හරි. ඔන්න ඕක තමයි අර්ථය පුතා. හරි. මේක තේරුම් ගන්න. එතකොට අපි තව දෙයක් දැනගන්න ඕනේ. මෙන්න මේ දුර සම්බන්ධයෙන් මෙන්න මේ දුර කීයද එහෙනම් ඉන්නේ? ඒකක 1 2 3 4යි. මෙයා ඒකක 4යි. හරි. එතකොට මෙයා එනවා මෙතන ඒකක 1 2 3 4 5 6යි. මෙන්න මේ දුර එනවා ඒකක 6යි කියලා. මේ ටික ලකුණු කරගන්න පොතේ. මේවා තමයි පුතා වැදගත් පොයින්ට්ස්. හරි. මේවා අනිවාර්යෙන් ලකුණු වෙන්න ඕනේ පොතේ. දැන් එතකොට මෙයා අපි කියවන්නේ මූල ලක්ෂ්‍යයේ සිට x අක්ෂයේ දිගේ ඒකක හතරක්ද. එතෙන් සිට ඊට සමාන්තරව y අක්ෂයේ ධන පැත්තට. මේ y අක්ෂයේ ධන අතට ඒකක 6ක් දුරින් මෙන්න මේ ලක්ෂ්‍යය පිහිටා ඇත. ඒ ලක්ෂ්‍යය පිහිටා ඇත. කියවන්නේ එහෙමයි. එතකොට මේ දුර ඒකක හතරක් වෙනවා. මේ දුර ඒකක 6ක් වෙනවා. හරි. තේරුම් ගන්න වැඩි. මේවා ලකුණු වෙන්න ඕනේ පොතේ. හරි. මේවා ලකුණු වෙන්න ඕනේ පොතේ. ඊටමත් වැදගත්. මේ දුර සම්බන්ධව ගන්න අදහසක්. මේ දුර. හරි. එතකොට අපි කියවන්නේ මූල ලක්ෂයේ සිට x අක්ෂයේ දිගේ ඒකක හතරක්ද. එතෙන් සිට ඊට සමාන්තරව y අක්ෂයේ දිගේ ඒකක 6ක් දුරින්. හරි. y අක්ෂයේ මේ දිගේ ධන පැත්තට ඒකක 6ක් දුරින් මේ ඒ ලක්ෂය පිහිටා ඇත. හරි. කරගෙන යන්න. මේ තියෙන දුරවල් ලකුණු වෙන්න ඕනේ. මේ තියෙන දුරවල් ලකුණු කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙයා B ලක්ෂය බලමු. එතකොට මට මෙතනින් ලියන්න පුළුවන් A ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ කවුද? 4 6. 4 6. ඔන්න ලියාගන්න පුළුවන් මට. හරි. හරි. ඊට පස්සේ මෙන්න බලන්න B ලක්ෂය ලකුණු කරමු. ඍණ 3 2 මෙන්න බලන්න වැඩි. ඍණ 3 තින්නේ මෙහෙනේ. මූල ලක්ෂයේ සිට x අක්ෂයේ දිගේ ඍණ දෙසට මේ x අක්ෂයේ දිගේ ඍණ දෙසට ඒකක 3ක්ද මේ x අක්ෂයේ දිගේ ඍණ පැත්තට 1 2 3යි ඒකක 3ක්ද එතෙන් සිට ඊට සමාන්තරව y අක්ෂයේ දිගේ ධන පැත්තට ඒකක 2ක් දුරින් කවුද ඉන්නේ ඒකක 2ක් දුරින් කවුද ඉන්නේ b ලක්ෂයේ ඉන්නවා ඔන්න ඔකයි සිද්ධිය හරි තේරුම් ගන්න වැඩි මෙයා තමයි නම් කවුද b ලක්ෂය මෙයා අපි ලියන්නේ ඍණ 3 2 කියලා. හරි. දැන් එතකොට මට කියන්න මේ දුර කීයද? මේ දුර කීයද? මට දාන්න ටුක් ගාලා මැසේජ් එකක්. මේ දුර කීයද? මේ දුර කීයද? මට දාන්න ටුක් ගාලා මැසේජ් එකක්. හරි. ඍණ 3යි කියලා දානවා 3යි කියලා කියනවා වෙන්න බෑ කියලා කියනවා. මෙන්න බලන්න. ඉතින් දැන් එතකොට මම අහන්නේ මොකද්ද? දුරක් නේ පුතා. දුරක් අහන්නේ. හරි විස්ථාපනය නෙමෙයි. දැන් එතකොට මෙතන ඉඳලා මෙතනට මේ 1යි 2යි 3යි දුර 3යි. හරි විස්ථාපනය කියලා හුවොත් එහෙම ඍණ 3යි. තේරුණාද? මම අහන්නේ දුර. මේ මෙයාගේ දුර 3යි මෙතනට. තේරුණාද? එතකොට මෙතන ඉඳලා මෙතනට දුර කීයද මේ 1යි 2යි. මෙයාගේ දුර 2යි. තේරුණාද? ඍණ 3ක් නෙමෙයි. හරි. එතකොට මේ දැන් අපි එදා කරා මට මතකයි මාපාංක ශ්‍රිත අපි කරා මාපාංකය කරා මේ තාත්වික සංඛ්‍යාවක පිහිටුම හොයන්න. එතකොට දැන් අපි ගත්තොත් එහෙම යම් කිසි සංඛ්‍යාවක පිහිටුම ලබා ගන්නේ මූල ලක්ෂයේ සිට එම සංඛ්‍යාවට ඇති දුර. තේරුණාද? එතකොට දුර ගන්නකොට මේ ඍණ සංඛ්‍යාවක මාපාංකය අපිට ආන්නේ ධන සංඛ්‍යාවක් නේ. ඒක තමයි දුර පුතා. හරි. එතකොට
මෙයා ඍණ වෙන්නේ නැහැ. මාපාංකය අනිවාර්යෙන් ධන වෙන්නේ. ඒක නිසා මෙයා ඉන්නේ 3යි. මෙයා ඉන්නේ 2යි. මෙලෙස මාක් කරගන්න. හරි ඊට පස්සේ C ලක්ෂ්‍ය බලමු. C ලක්ෂ්‍ය අපි අරගන්නේ මූල ලක්ෂ්‍යයේ සිට x අක්ෂයේ මේ x අක්ෂයේ දිගේ ඍණ දෙසට ඒකක 4ක්ද එතෙන් සිට ඊට සමාන්තරව y අක්ෂයේ දිගේ පහළට ඒ කියන්නේ ඍණ දෙසට ඒකක 6ක් දුරින් ඒකක 6ක් දුරින් මේ C ලක්ෂ්‍ය පිහිටා ඇත. එහෙනම් මෙයා C වෙනවා. හරි. C වල කණ්ඩායමකේ ඍණ 4 ඍණ 6 වෙනවා. එහෙම නෙන්නේ. හරි ඊට පස්සේ D ලක්ෂ්‍ය බලන්න. එතකොට D ලක්ෂ්‍ය ගන්න වෙන්නේ මූල ලක්ෂයේ සිට x අක්ෂයේ දිගේ ඒකක 6ක් දුරින්ද එතෙන් සිට ඊට සමාන්තරව y අක්ෂයේ දිගේ ඍණ දෙසට ඒකක 5ක් දුරින් ඒකක 5ක් දුරින් මෙන්න මේ තියෙන D ලක්ෂය පිහිටා ඇත. මෙන්න මේ D ලක්ෂය පිහිටා ඇත. මේ ඇවිල්ලා 6යි ඍණ 5යි. එතකොට මෙයාගේ දුර එන්නේ කීයද? දැන් එතකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ දුර කොහොමද එන්නේ? 1 2 3 4 5 6යි. මෙයාගේ දුර 6යි. හරි? මෙයාගේ දුර කීයද? මේ අපිට ගන්න පුළුවන් මේ දුර එන්නේ 4යි කියලා. ඒකක 4යි යා. මෙයාගේ දුර 6යි. මෙයාගේ දුර කීයද? මෙයාගේ දුර 5ක් වෙනවා. හරි? මේක ලියාගන්න. මේ ටික ලියාගන්න. හරි? හරි මෙන්න මේ ලක්ෂ්‍ය ටික දැන් ලකුණු කරන්න. තව කණ්ඩායම් අක්ෂ පද්ධතියක් ඇඳලා මෙන්න මේ වගේ දුරවල් මට මාක් කරලා දෙන්න. හරි ලියාගන්න. A කියන කණ්ඩාංකය 2,3. ඊට පස්සේ B කියන එක ඍණ 3 4. C කියන එක නා ඍණ 4 ඍණ 6. ඍණ 4 ඍණ 8. ඍණ 4 ඍණ 8. D කියන එක නා D කියන එක නා D කියන එක නා අපි ගමු 4 ඍණ 7. මේ ටික ලකුණු කරලා මට දාන්න WhatsApp එකට උග්ගා. මේ Zoom link එක කට් වුණොත් මම එවන්නම් හොඳේ. එකක්. ඒකෙන් ලොග් වෙන්න ඊට පස්සේ.